දැන් අපි ඩිස්කස් කරන්න යන්නේ 2020 MCQ පේපර් එක. පළවෙනි ප්‍රශ්නය. පෘථිවිය මත මුලින්ම ඇති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ. පෘථිවිය මත මුලින්ම ඇති වුණේ බැක්ටීරියා. එතකොට මේකෙන් බැක්ටීරියාවට ගැලපෙන උත්තරය තමයි එන්න ඕනේ. බැක්ටීරියා ගත්තම බැක්ටීරියාව විෂමපෝෂී. ඒ වගේම යාලා නිර්වායු ප්‍රාග්නස්ටිකයන්. එතකොට උත්තරේ අංක 4. 2 ප්‍රෝටීන ගැන අහන්නේ. පළවෙනි එක තියෙන්නේ ඩයිසල්ෆයිඩ් බන්ධන නිසා ද්විතීක ව්‍යුහය ඇති කරගනී. ද්විතීක ව්‍යුහය ඇති කරගන්නේ හයිඩ්‍රජන් බන්ධන නිසා. විවිධ ඇමයිනෝ අම්ල 26කින් සමන්විත වේ. 26ක් නෙමෙයි 20ක් වෙන්න ඕනේ. 3 කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර් සහ ෆොස්ෆරස් වලින් සමන්විතය. ෆොස්ෆරස් වලින් සමන්විත වෙන්නේ නැහැ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් තමයි එන්න ඕනේ. 4 ශලාක නිසා ද්විස්වාභීකරණය නොවේ. නෑ ඒක වැරදි. ශලාක නිසා ද්විස්වාභීකරණය වෙනවා. 5 ද්‍රව්‍ය පරිවහනයට දායක වේ. ඒ ප්‍රකාශය හරි. අපි උදාහරණයක් විදිහට හිමොග්ලොබින් ගත්තොත් මේ ශ්වසන වායු පරිවහනයට දායක වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය තියෙන්නේ ප්‍රැක්ටිකල් එකක් අදාළ කරගෙන. ඒ තමයි වීදුරු කදාවක් මත නැංවූ ලුණු සිවියක් සංයුක්ත ආලෝක අන්වීක්ෂයක වේදිකාව මත තබා නිරීක්ෂණය කිරීමේ පියවර දැක්කේ. දැන් මේක මතක් කරොත් අපි ඉස්සෙල්ලාම ආලෝක අන්වීක්ෂය අරගෙන ඒක තියලා ඒක උඩ කදාව තියලා අර ස්ටේජ් එක උඩ ඊට පස්සේ උපරිණතට ඇහැ තියලා මේ දල සීරු මාරුව පාවිච්චි කරනවා. ඊට පස්සේ සියුම් සීරු මාරුව පාවිච්චි කරනවා. ඒත් එක්කම ඒ කදාවට ආලෝකය සැපෙන විදිහට සකස් කරලා තියෙන්න ඕනේ දර්පණය. ඒක බලන්න කලින් කරන්න ඕනේ. මේ වගේ ස්ටෙප්ස් කීපයක් තියෙනවා. එතකොට ඔයාලා මේක කරලා තියෙනවා නම් තමයි මේක හරියටම ලේසියෙන් ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. මොකද කටපාඩම් කරනවට වඩා ප්‍රැක්ටිකල්ස් කරලම තියෙන පළපුරුද්ද තියෙන්න ඕනේ. එතකොට තමයි ඉක්මනින් මතකෙ හිටින්නේ. මේකේ ගත්තොත් දීලා තියෙන ස්ටෙප්ස් 3යි. ඔක්කොම ස්ටෙප්ස් දීලා නැහැ. ඒ තියෙනවා දර්පණය සකස් කිරීම, සියුම් සීරු මාරුව භාවිතා කිරීම, දල සීරු මාරුව භාවිතා කිරීම. ඉස්සෙල්ලාම මේ කදාවට ආලෝකය එන්න ඕනේ. ඒක තමයි දර්පණය සකස් කරන්නේ. ඊට පස්සේ දල සීරු මාරුව පාවිච්චි කරලා බලන්න ඕනේ මේක පේනවද කියලා. ඊට පස්සේ අන්තිමට තමයි සියුම් සීරු මාරුව පාවිච්චි කරන්නේ. එතකොට ACB උත්තරය අංක 2. 4 සෛලවල ලක්ෂණ දීලා තියෙනවා. ප්‍රාග්නස්ටික හා සුනෂ්ඨ දෙකටම පොදු වෙන්නේ මොනවද කියලා තමයි අහන්නේ. ඒ ගත්තම ප්ලාස්මා පටලය දෙගොල්ලන්ටම තියෙනවා. 70S රයිබෝසෝමත් දෙගොල්ලන්ටම තියෙනවා. හැබැයි අණු විභාජනය සිද්ධ වෙන්නේ සුනෂ්ඨිකයන්ගේ විතරයි. සයිටෝසෝලය තුල අවලම්බනය වූ උපසෛලීය සංඝටක තිබීමත් දෙගොල්ලන්ටම තියෙනවා. එතකොට ABD 5. පස්වෙනි ප්‍රශ්නය. සුනෂ්ඨික සෛල චක්‍රය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ මොකක්ද කියලා අහන්නේ. අවතරණය සිදුවන්නේ ඌනනේ එකේ යෝග කලාවේ. අවතරණය සිද්ධ වෙන්නේ ඌනනේ එකේ ප්‍රාග් කලාවේදී. එක වැරදි. 2 ක්‍රොමැටින් තැනෙනුවේ ජීවන් කලාවේදී නැහැ. ක්‍රොමැටින් තැනෙන්නේ S වලදී. DNA ප්‍රතිගලිත වීම සිදුවන්නේ G2 කලාවේදී. ඒකත් සිද්ධ වෙන්නේ S එකේදී. 4 කියන්නේ න්‍යෂ්ටික ආවරණය නැවත තැනෙනුවේ සෛල ප්ලාස්ම විභාජනය සිදුවන විටදී. මේකත් වැරදි. න්‍යෂ්ටික ආවරණය නැවත තැනෙන්නේ අන්ත කලාවේදී. 5 අනුනන තර්ක තැනීම ආරම්භ වන්නේ ප්‍රාග් කලාවේදී. අන්න ඒක හරි. 5ට 5. 6 ATP ගැන අහන්නේ. එක කියලා තියෙනවා පෙන්ටෝසීනි, ඇඩිනීන් සහ ෆොස්ෆේට් වලින් සමන්විත නියුක්ලියෝසයිඩයකි. මේ තුන හරි. මේ තුන තමයි තියෙන්නේ. පෙන්ටෝස්, ඇඩිනීන්, ෆොස්ෆේට් කාණ්ඩ තමයි තියෙන්නේ. හැබැයි ඒක නියුක්ලියෝසයිඩයක් නෙමෙයි නියුක්ලියෝටයිඩයක්. පොඩි අකුරක වෙනසක් තියෙන්නේ. කල්පනාවෙන් කියවන්න ඕනේ නැත්නම් වැරදි.
දෙක සූර්ය ශක්තිය භාවිත කර ඔක්සිකාරක ෆොස්ෆොලයිරීකරණය මගින් නිපදවන්නේ හැකිය. සූර්ය ශක්තිය භාවිත කරනවා නම් ඒකට ඔක්සිකාරක ෆොස්ෆොලයිරීකරණය කියන්නේ නැහැ. ඒ ප්‍රභා ෆොස්ෆොලයිරීකරණය. සූර්ය ශක්තිය භාවිත කරනවා. ඒකින්ද දෙක වැරදි. 3 3.5යි කිලෝ ජූලයට මවුල ශක්ති ප්‍රමාණය නිදහස් කරමින් ADP බවට ජල විච්ඡේදනය වේ. ඒක හරි. ADP වලට මේ 3.5ක ශක්තියක් එකතු වුණාට පස්සේනේ ATP හැදෙන්නේ. ඒකම අනිත් පැත්තට ATP ජල විච්ඡේදනය කළා ADP හැදෙනවා 3.5ක කිලෝ ජූල් මවුලක් ශක්ති ප්‍රමාණය නිදහස් කරලා. 4 උපස්තර මට්ටමේ ෆොස්ෆොරයිලීකරණය හරහා පයිරුවේට් ඔක්සිකරණයේදී නිපද වේ. මේ උපස්තර මට්ටමේ ෆොස්ෆොරයිලීකරණයේදී ATP නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද 4 වැරදි. ඩයොක්සිරයිබෝස් දරයි නෑ. රයිබෝස් දරන්නේ. ඩයොක්සිරයිබෝස් නෙමෙයි. 7 පහත සඳහන් ඒවා අතුරින් එන්සයිම වල ලක්ෂණයක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඒවා අන්තඵලවල ස්වභාවය වෙනස් නොකරයි. ඒක හරි. අන්තඵලවල ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. 2 ඒවා ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වැඩි කරයි. සක්‍රියන ශක්තිය වැඩි කරන එක නෙමෙයි කරන්නේ ශක්තියන ශක්තිය අඩු කරන එක. ඒවා උපස්තර වලට විශිෂ්ට නොවේ. නෑ විශිෂ්ට වේ. 4 ප්‍රතික්‍රියාවේදී එන්සයිම සුළු ප්‍රමාණයක් වැය වේ. ඒක වැරදි. සුළු ප්‍රමාණයක් එන්සයිම වැය වෙන්නේ නැහනේ. ඒකට 4 වැරදි. 5 එන්සයිම අණුවක ඕනෑම කොටසකට ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කර හැක නැහැ. එන්සයිම ගත්තම ඒකේ මේ නිශ්චිත ස්ථානයක් තියෙනවා සක්‍රීය ස්ථානය කියලා. ඒ සක්‍රීය ස්ථානයට මොකක් හරි බැඳුනම තමයි මේ ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්න පුළුවන්. ඕනම ස්ථානයකට ඒක කරන්න බෑ. ඒකට ලක්ෂණයක් වන්නේ මේ අන්තඵලවල ස්වභාවය වෙනස් නොකරයි කියන පළවෙනි උත්තරේ. මේක ගොඩක් ලේසි ප්‍රශ්නයක්. කෙලින්ම තියරි අහලා තියෙන්නේ. 8 ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ දීලා තියෙනවා. නිවැරදි වන්නේ මොකක්ද කියලා අහන්නේ. P කියන්නේ ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ආදි සාගරවල ඇතිවිය. මේක වැරදි. මොකද මේ ඇමයිනෝ අම්ලයි නයිට්‍රජන් භස්මයි ඉස්සෙල්ලාම හැදුනේ සාගරවල නෙමෙයි වායු ගෝලයේ. Q කුඩා කාබනික අණු. කාබනික මහා අණු තැනීම සඳහා බහුඅවයවීකරණය වේ. ඒකත් හරි. R ප්‍රාග් සෛල තුල පටල වලින් වට වූ න්‍යෂ්ටික අම්ල තිබිනි. මේක ටිකක් ට්‍රිකි ස්ටේට්මන්ට් එකක්. මොකද මේකේ ප්‍රාග් සෛල වල ඇත්තටම න්‍යෂ්ටික අම්ල තිබුණා. හැබැයි ඒක පටල වලින් වට වෙලා තිබ්බේ නැහැ. ඒකින්ද R වැරදි. එතකොට Q විතරයි හරි 8ට 2. 9 ලක්ෂණ කීපයක් දීලා තියෙනවා. මේව ලක්ෂණවල නිවැරදි සංකලනය දක්වන ප්‍රතිචාරය තමයි තෝරන්න කියලා කියන්නේ. පළවෙනි දෙන්නේ සෛල සංවිධානය. ඊට පස්සේ පෙප්ටිඩ් ග්ලෝරලයිකන් තියෙනවද නැද්ද කියන එක. RNA පොලිමරේස් ආකාර ගැන. ඊට පස්සේ ස්ට්‍රෙප්ටොමයිසින් සඳහා ප්‍රතිචාරය ගැන. පළවෙනි උත්තරේ තියෙන්නේ නොස්ටොක්. නොස්ටොක් කියන්නේ බැක්ටීරියාවක්. එයා ප්‍රාග්නොස්ටිකයි ඒක හරි. එයාට පෙප්ටිඩෝග්ලයිකන් ඇත P හරි. S පොලිමරේස් ආකාර කිහිපයකින් නැහැ. RNA පොලිමරේස් එක ආකාරයයි. ඒකින්ද මේක වැරදි. 2 දීලා තියෙන තර්මොකොකස්. තර්මොකොකස් කියන්නේ ආකි බැක්ටීරියා කෙනෙක්. ප්‍රාග්නොස්ටිකයි හරි. පෙප්ටිඩෝග්ලයිකන් ඇත.
වැරදි. පෙප්ටිඩෝග්ලයිකන් නෙමෙයි ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ් තමයි තියෙන්නේ. ඒකින්ද දෙවෙනි එකත් වැරදි. 3 දීලා තියෙන්නේ යුග්ලිනා. යුග්ලිනා කියන්නේ ප්‍රොටිස්ටා කෙනෙක්. සුනෂ්ටිකයි ඒක හරි. පෙප්ටිඩෝග්ලයිකන් නැත කියලා දීලා තියෙනවා. නැහැ පෙප්ටිඩෝග්ලයිකන් තියෙන විදිහක් නැහැනේ. මොකද යුග්ලිනාට මේ සෛල බිත්තියක් නැහැනේ. එතකොට පෙප්ටිඩෝග්ලයිකන්වත් වෙන ආකාරයක සෛල බිත්ති හදන සංයෝගයක්වත් නැහැ. මියුක දීලා තියෙනවා. මියුක කියන්නේ දිලීරයක්. යසුනෂ්ටිකයි ඒක හරි. පෙප්ටිඩෝග්ලයිකන් නැත ඒකත් හරි. එයාලගේ තියෙන්නේ කයිටින්නේ. S පොලිමරේස් RNA පොලිමරේස් ආකාර කිහිපයකි. ඒකත් හරි. සුනෂ්ටිකයන්ගේ ආකාර කිහිපයක් තියෙනවා දිලීරවල. ස්ට්‍රෙප්ටොමයිසින් සඳහා ප්‍රතිචාරය වර්ධනය නිෂේධනය නොවේ. ඒක හරි. එතකොට හතරත් හරි. ප්ලැනේරියාත් බලමු අපි. ප්ලැනේරියා කියන්නේ ප්ලැටිහෙල්මින්තස් කියන්නේ කැසුනෂ්ටිකයි ඒක හරි. පෙප්ටිඩෝග්ලයිකන් නැත ඒකත් හරි. RNA පොලිමරේස් ගත්තම එක් ආකාරයක කියලා තියෙන්නේ හැබැයි නැහැ. ඒක වැරදි. වර්ග කීපයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ස්ට්‍රෙප්ටොමයිසින් සඳහා ප්‍රතිචාරය වර්ධනය නිෂේධන නොවේ. ඒක හරි. මේක වැරදි වෙන්නේ R හින්දා. RNA පොලිමරේස් වර්ග කීපයක් තියෙනවා. 10 සතුන් අතර දැකිය හැකි ව්‍යුහ කීපයක් දීලා තියෙනවා. ඊට පස්සේ අහන්නේ එක් ව්‍යුහය දක්වන ජීවීන් පිළිවෙලෙන් කියන්නේ කියලා. ඉස්සෙල්ලාම දීලා තියෙන ව්‍යුහය තමයි ප්‍රාක් වෘක්කිකා. ප්‍රාක් වෘක්කිකා තියෙන්නේ ප්ලැටිහෙල්මින්තස්ලට. එතකොට අපි බැලුවොත් ඔබීලියා ප්ලැටිහෙල්මින්තස් කෙනෙක් නෙමෙයි. ඒකින්ද එක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්ලැනේරියා හරි, පැසියෝලා හරි, ටීනියා හරි, මේ තුන හරි. මුහුදු කැකිරිත් වැරදි. මේ 1යි 5යි එතකොට එතනින් අයින් කරන්න පුළුවන් ප්‍රාක් වෘක්කිකා නැති හින්දා. ඊට පස්සේ තියෙනවා ප්‍රාවරණය කියලා එකක්. ප්‍රාවරණය තියෙන්නේ මේ මොලුස්කලාගේ. එක් ගත්තොත් දැන් අපි බලන්න ඕනේ 2 3 4නේ. හම්බෙල්ලට ප්‍රාවරණයක් තියෙනවා. කිරිබනුවා කියන්නේ මොලස්කා කෙනෙක් නෙමෙයි. වැරදි. ගැඩවිලටත් නැහැ. ප්‍රාවරණය. එතකොට එතනින් උත්තරේ ගන්න පුළුවන් 2 කියලා. ඊළඟට තියෙන්නේ බලමු දංශක සෛල. දංශක සෛල තියෙන්නේ නිඩේරියාලගේ. ලෝඩියා එක හරි. මේ දංශක සෛල වලින් තමයි අර නිඩේරියාලා පහර දෙන්නේ. එයාලට මේ සතුරු ආක්‍රමණ එහෙම ආවම 11 වෙනි ප්‍රශ්නය ගදා පාසි වලට වඩා ශුකි පාසි බීජ ශාකවලට සමාන ලෙස සැලකිය හැක්කේ ශුකි පාසි මොකක් දරන බැවින්ද කියලා තමයි එතකොට ප්‍රශ්නය අහන්නේ. අපි ගදාපාසි ගත්තම ගදාපාසි තියෙන්නේ ලයිකෝපෝඩියම් වල. ඒතර ශුකි පාසි තියෙන්නේ සෙලජිනල්ලා වල. මේ දෙන්න සමාන වෙන්නේ ඇයි කියලා අහනවා. මේ දෙන්නටම කොමන් තියෙන එකක්. එතකොට ඒකට එන්නේ විෂම බීජාණුකයි තාව දක්වන බැවිනි. චුකිපාසෙල විෂම බීජාණුතාවය දක්වනවා. ඒ කියන්නේ සෙලජිනෙල්ලා ලයිකෝපෝඩියම් ගත්තම එයා සම බීජාණුක. මේ හින්දා තමයි චුකිපාසි බීජ ශාක වලට සමාන වෙන්නේ.
20 සමබීජාණු කතාව පෙන්වන ශාක සඳහා නිදසුන් වන්නේ. එක තියෙන පෝගනාටුම් සහ නෙෆ්‍රොලිපිස්. අපි දන්නවා මේ දෙකම සමබීජාණු කතාව පෙන්වන්නේ. එතකොට උත්තරය අංක 1 වෙන්නේ. දැන් මේ සෙලජිනෙල්ලා, සීකස් වගේ ශාක ගත්තම ඒගොල්ලෝ පෙන්වන්නේ විෂම බීජාණු කතාව. මේකට උත්තරය අංක 1. 21 මිනිසාගේ අම්ල භෂ්ම සමතුලිතතාව පවත්වා ගැනීම ස්නායු ක්‍රියාකාරීත්වය සහ අස්ථි තැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය ඛනිජ මූලද්‍රව්‍ය මොනවාද කියලා අහනවා. මේක පිළිවෙලින් තියෙන්න ඕනේ. අම්ල භෂ්ම සමතුලිතතාවය පවත්වා ගන්න නම් මේ pH අගයට බලපෑමක් කරන මූලද්‍රව්‍ය වෙන්න ඕනේ. එතකොට ස්නායු ක්‍රියාකාරීත්වය ගත්තම අපි දන්නවා සෝඩියම් පොටෑසියම් පොම්පයට අදාළත්වයක් දක්වන මූලද්‍රව්‍ය තමයි එතකොට එන්න ඕනේ. දැන් අස්ථි තැනීම ගත්තොත් කැල්සියම්, ෆොස්ෆරස් වගේ ඒවා. එතකොට මේ තුනම අපි සලකලා බැලුවොත් වැඩියෙන්ම ගැලපෙන්නේ පස්වෙනි උත්තරේ. මොකද අම්ල භෂ්ම සමතුලිතතාවය පවත්වා ගන්න ක්ලෝරින් උදව් වෙනවා. එතකොට ස්නායු ක්‍රියාකාරීත්වයට කැල්සියම් බලපානවා. අස්ථි තැනෙන්න ෆොස්ෆරස් බලපෑමක් ඇති කරනවා. එතකොට උත්තරය අංක 5. 22 මේකේ අහන්නේ මේ යුගලවල පළමුවැන්න සහ දෙවැන්න දායක වෙන්නේ කුමන ඒවා ගැන. පළවෙනි එකට දෙවැන්න මොකද්ද දායක වෙන එකක් පෙන්වන්න කියලා. ඒ කියනවා වසා තරලයේ චලනය වීම හර්ට්ස් පේශී සංකෝචනය වෙනවා කියලා. මේක වැරදි. මොකද වසා තරලයේ චලනය වීමට බලපාන්නේ හර්ට් පේශී සංකෝචනය නෙමෙයි වාහිනී හා පේශී සංකෝචනය. බී ගත්තම කේශනාලිකාවලදී වායු හුවමාරුව සක්‍රීය පරිවහනය කියලා කියනවා. ඒක වැරදි. මේ කේශනාලිකාවල වායු හුවමාරුව වෙන්නේ විසරණය. සක්‍රීය පරිවහනය නෙමෙයි. සී ගත්තම රුධිරය කැට ගැසීම, ත්‍රොම්බින් සෑදීම. ඒක හරි. අපි දන්නවා මේ රුධිරය කැට ගැසෙන්න ෆයිබ්‍රින් කියලා තන්තු ඕනේ. ෆයිබ්‍රොනොජන් ෆයිබ්‍රින් කරන්නේ මේ ත්‍රොම්බින් වලින්. එතකොට මේ දෙක දායකත්වයක් දක්වනවා දෙවැන්න පළවෙනි වෙන්නේ එකට. D රුධිරය තුළ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය රතු රුධිරාණු වල සහභාගීත්වය. ඒක හරි. රතු රුධිරාණු සහභාගීත්වය වල කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරනවා 70%ක් විතර. එතකොට Dත් හරි. එතකොට උත්තරය අංක 5 C සහ D. 23 නිසලව සිටින පුද්ගලයෙකුගේ ශ්වසන පරිමා 4ක් තියෙනවා. එතකොට මේ අහන්නේ ආශ්වාස ධාරිතාවයි කෘත්‍යානුගත ශේෂ ධාරිතාවයි ජීව ධාරිතාවයි. දැන් දීලා තියෙන්නේ පරිමා. මේ පරිමා වල එක එකතුන් තමයි මේ ධාරිතාවන් හැදිලා තියෙන්නේ. දැන් ආශ්වාස ධාරිතාව ගත්තම ආශ්වාස ධාරිතාව කියන්නේ මේ ආශ්වාසය කරන්න පුළුවන් උපරිම වායු පරිමාව කියන එක. එතකොට ආශ්වාස ධාරිතාව හැදෙන්නේ මේ උදම් පරිමාවයි අතිරේක ආශ්වාස පරිමාවයි එකට එකතු වෙලා. ඒ කියන්නේ 2500යි 4500යි එකතු වෙලා තමයි ආශ්වාස ධාරිතාව හැදෙන්නේ. එතකොට උත්තරේ එන්නේ 2950. එතකොට 2950 තියෙන උත්තර තුනක් තියෙනවා. ඊට පස්සේ අහන්නේ කෘත්‍යානුගත ශේෂ ධාරිතාව. මේ ධාරිතාව හැදෙන්නේ ශේෂ පරිමාවයි අතිරේක ප්‍රාශ්වාස පරිමාවයි එකතු වෙලා. එතකොට 1100යි 1450යි එකතු වෙලා එතකොට උත්තරේනේ 2550නේ. 2550 තියෙන ඒවා. අපි තුනක් කලින් අයින් කරගත්තා. ඒ තුනෙන් 2550 තියෙනවා දෙකකට. එතකොට එක හරි පහ හරි තමයි උත්තරේ වෙන්නේ.
අන්තිම එක ගත්තම ජීවධාරිතාව කියන එක. ජීවධාරිතාව කියන්නේ මේ ගැඹුරු හුස්මක් අරගෙන ඒක පිට කරනවා කියන එක. එතකොට ජීවධාරිතාව හැදෙන්න ආශ්වාස පරිමාවයි උදම් පරිමාවයි අතිරේක ප්‍රාශ්වාස පරිමාවයි කියන තුනම එකට එකතු වෙන්න ඕනේ. කියන්නේ 2500යි 450යි 1450යි කියන එක. එතකොට උත්තරය එන්නේ 4400 4400. එතකොට 23ට උත්තරය අංක 1. 24 සතුන්ගේ ආහාර මාර්ගයට විවෘත වන්නේ පහත දැක්වෙන බහිස්රාවී ව්‍යුහ අතුරෙන් කුමක්ද කියලා අහන්නේ. හරිත ග්‍රන්ථි ගත්තම හරිත ග්‍රන්ථි තියෙන්නේ ඉස්සගේ ඔළුවේ. එතකොට ආහාර මාර්ගයට විවෘත වෙන්නේ නැහැ. දෙක තියෙන්නේ ලවණ ග්‍රන්ථි. ලවණ ග්‍රන්ථි තියෙනවා මේ කරදිය පක්ෂීන්ගේ කරදිය උරගයන්ගේ ඒවා තියෙන්නේ ඇස් ළඟ. ඒකත් ආහාර මාර්ගයට විවෘත වීමක් වෙන්නේ නැහැ. 3 ගත්තම සිලු සෛල. සිලු සෛල තියෙන්නේ මේ ඇඟ හැම තැනම තියෙනවා. ඒවා එකට එකතු වෙලා ප්‍රධාන බහිස්රාවී අර බටයක් වගේ එකක් හදනවා. එතකොට ඒක ආහාර මාර්ගයට විවෘත වෙන්නේ නැහැ. මැල්ෆිගිය නාලිකා ගත්තම ඒක තියෙන්නේ කෘමීන්ගේ. ඒක තමයි ආහාර මාර්ගයට විවෘත වෙන්නේ. රුක්කිකා තියෙනවා ගැඩවිලොංගේ වගේ. ඒක විවෘත වෙන්නේ එළියට. එතකොට 24ට උත්තරාංක 4. 25 මිනිස් මොළයේ කොටස සහ එහි කෘත්‍ය නිවැරදිව දක්වන ප්‍රතිචාරය තෝරන්න කියලා කියන්නේ. තැලමසින් කැම රුචිය යාමනය කිරීම වැරදි. ඒක කැම රුචිය යාමනය කරන්නේ හයිපොතැලමස්. 2 හයිපොතැලමස් දේහ ඉරියව පවත්වා ගැනීම කියලා නැහැ. දේහ ඉරියව පවත්වා ගන්නේ අනුමස්තිෂ්කය. 3 මධ්‍ය මොළයේ දෘෂ්ටි ප්‍රතීක සමායෝජනය කිරීම ඒක හරි. 4 වැරොලි සේතුව නිින්ද සහ අවදිවීමේ චක්‍ර යාමනය කිරීම ඒක කරන්නේ වැරොලි සේතුව නෙමෙයි හයිපොතැලමස්. 5 අනුමස්තිෂ්කය පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාරය ආරම්භ කිරීම. මේ පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාරය ආරම්භ කරන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ හයිපොතැලමස් අනුමස්තිෂ්කය නෙමෙයි. ඒකට උත්තරය වෙන්නේ 3. 26 මිනිස් ඇසේ දෘෂ්ටි විතානයේ සෛලස්තර රුධිරග්‍රාහියේ සිට කාච රසයේ දෙසට සකස් වී ඇත්තේ මොන කේද කියලා අහන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයකට එහෙම උත්තර දෙන්න අර ව්‍යුහය හොඳට ඇඳලා එහෙම පුරුදු වෙලා තියෙන්න ඕනේ. නිකන් කටපාඩම් කරලා බෑ. මේ වගේ තැනකදී අපිට ප්‍රශ්නය අහද්දිම ඒ පින්තූරය ඔලුවට එන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක හිතලා ගන්න ඕනේ උත්තරය. ඇත්තට මේ අය කිව්වම ටක් ගාලා ඕනනම් වෙලාව තියෙනවා නම් ඇඳලා පොලිමරේ බලන්න පුළුවන්. දැන් මේක කෙලින්ම මේ රුධිරග්‍රාහයේ ඉඳන් කාච රසයට තියෙන ඔක්කොම පිළිවෙලට එන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ තැනකදී අපි බලාගෙන යන්න ඕනේ ටිකක් රෆ්ලි ඇඳගෙන ඊට පස්සේ එකින් එක චෙක් කරගෙන යන්න ඕනේ මොන එකේද හරියට තියෙන්නේ කියලා. නැති ඒවා ටක් ගාලා අයින් කරගෙන දැන් මේකට නම් උත්තර එන්න ඕනේ 5. ඒ අපිච්ච ස්තරය ඊට පස්සේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක හම්බෙනවා. ඊපස්සේ ද්විද්‍රව සෛල ගැන්ග්ලියා සෛල මේ ටික අනිත් ඒ වගේ පටලවලා තියෙන්නේ. උත්තරය වෙන්න ඕනේ 5. 27 මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගී කොටස උත්තේජනය වීම නිසා එක කියනවා හෘද ස්පන්දන වේගය අඩු වෙන්නේ නැහැ. වැඩි වීමක් තමයි අනුවේගී කොටසෙන් වෙන්නේ. 2 ජීර්ණය දිරිගැන්වේ. නෑ ජීර්ණය අඩු කරන එක කරන්නේ. 3 ඇසේ
කණනිකාව සංකෝචනය වේ. ඇසේ කණනිකාව සංකෝචනය වෙන්නේ එක තව ටිකක් ලොකු වෙන එක තමයි අනුවේගී කොටස කරන්නේ. 4 මුත්‍රා පහ කිරීම උත්තේජනය වී. නෑ උත්තේජනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. 5 ශුක්‍රා මුදා හැරීම උත්තේජනය වේ. ඒක හරි. 28 පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑමක් ඇති හෝමෝනේ වන්නේ මොකක්ද කියලා අහනවා. TSH ගත්තම ඒක පෝෂී. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි TSH හෝමෝනේ නිපදවන්නේ. ACTH පෝෂී. 3 ගත්තම ප්‍රොලැක්ටින් පෝෂී නොවන එකක්. 4 ගත්තම මේ පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑමක් ඇති කරනවා. මෙයා තමයි උත්තරේ වෙන්න ඕනේ 4. ඒතර FSH ගත්තත් ඒක පෝෂී කාන්තා පිරිමි දෙගොල්ලොන්ගෙම තියෙනවා මේ හෝමෝන් එක. මේට උත්තරේ අංක 4. මොකද පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑමක් ඇති කරන්න හේතුව තමයි මෙයා අන්තරාසග්‍ය මෙන්ම වෙනත් පද්ධතීන්ටත් බලපානවා. පෝෂී කියන්නේ අන්තරාසග්‍ය පද්ධතියට බලපානවා කියන එක. පෝෂී නොවන කියන්නේ අන්තරාසර්ග නොවන වෙනත් පද්ධතීන් වලටත් බලපෑම් ඇති කරනවා. ඒ තමයි GH growth hormone කියන එක. 29 සතුන්ගේ අලිංගික ප්‍රජනනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහන්නේ. 1 එය සම්පූර්ණයෙන්ම ඌනන විභාජනය මත රඳා පවතී. වැරදි. මේක අනූනන විභාජනය මතත් රඳා පවතිනවා. 2 විවිධ ප්‍රවේණි දර්ශ සහිත ජනිතයන් එමගින් ඇතිවිය හැක. නැහැ. අලිංගික ප්‍රජනනයෙන් වෙන්නේ සර්ව සම ජනිතයන් නැතිවීම. 3 වෙනස් වෙන පරිසර තුල විශේෂ පරිණාමය වීම එමගින් තහවුරු කරයි. ඒක කරන්නේ ලිංගික ප්‍රජනනයේ. අලිංගික ප්‍රජනනයේ නෙමෙයි. 4 තනි ජනකයන්ගෙන් ජීවීන් ශීඝ්‍ර ලෙස ගණනය වීම නිසා ඒ ඵලදායක වේ. ඒ ප්‍රකාශය හරි. 5 සංසේචනය වීමකින් තොරව ශුක්‍රාණුවකින් නව ජීවීන් විකසනය විය හැක. නව ජීවීන් විකසනය විය හැක. ඒක වැරදි. ඒතර 29ට 4. 30 මානව හිස් කබලේ කපාලයේ තැනීම සඳහා හලාස්තිය දායක වේ. එක වැරදි. 2 කියන්නේ දිඩාස්තිය සහ කීලාස්තිය වක්‍ර අස්ති වේ. ඒකත් වැරදි. 3 යුග වක්‍රය තැනීමට පාර්ශව කපාල සහ යුගාස්ති දායක වේ. ඒකත් වැරදි. 4 අදෝහණුවේ චුචුකාකාර ප්‍රසරය කාංශක අස්තිය සමග සන්දානය වේ. ඒකත් නිවැරදි නෑ. 5 බලමු. ඌර්ධව හණුක අස්තිය සහ ලලාස්තිය කෝටරක දරයි. අන්න ඒක නම් හරි. කෝටරක කියන්නේ මේ අස්තිය ඇතුලේ අර කුහර වගේ තියෙන ඒවා. ඒ වගේ වාතය පිරීලා තියෙන්නේ ප්‍රශ්නදර තියෙනවා. මේකෙන් කරන්නේ අර හිස් කබලේ බර අඩු කරනවා. එතකොට කටහඬ අනුනාද කරනවා. හරි ගොඩක් තැන්වල අහලා තියෙනවා මේ කෝටරක ගැන ස්ට්‍රක්චර් ප්‍රශ්නවල අහලා තියෙනවා. වෙන පාස් පේපර් වලත් ගොඩක් අහන තැනක් තමයි කෝටරක කියන්නේ. 31 දෙමුහුම් දිරිය එක කියන්නේ ප්‍රවේණිකව සමාන ජීවීන් අතර අභිජනනයෙන් වැඩි කරගත හැක. ප්‍රවේණිකව සමාන ජීවීන් අතර අභිජනනය සිද්ධ වෙන්නේ දුර්වල අය බිහි වෙන එක. දෙමුහුම් දිරිය වැඩි දියුණු වෙන එක නෙමෙයි. 2 F1 පරම්පරාවට වඩා දෙමාපියන්ගේ වැඩිය නෑ දෙමාපියන්ගේ නෙමෙයි වැඩි වෙන්නේ දරුවන්ගේ තමයි දෙමුහුම් දිරිය වැඩි වෙන්නේ. 3 ඇතිවන්නේ විෂම යුග්ධතාවය වැඩිවීම මගිනි.
ඒක හරි. අතර දෙමුහුම් අතර අභිජනනයෙන් පවත්වාගත හැක නැහැ. සමයුග්මක භාවය වැඩි වූ අය විෂම යුග්මකයෙන් සමමුහුම් කරලා තමයි දෙමුහුම් දිරිය පවත්ව ගන්න. පහ ගත්තම අන්තර්විශේෂ දෙමුහුම්කරණයේ ප්‍රතිඵලයකි නැහැ. අන්තර්විශේෂ කියන්නේ අර අශ්වයයි බූරුවයි වගේ අර වෙනත් විශේෂ දෙකක අභිජනනයක් සිද්ධ කරන එක. එතකොට මේකට උත්තරේ 3. 32 ටොපෝ අයිසොමරේස් වල කෘත්‍යයක් තමයි අහන්නේ. එක කියනවා DNA දාමේ හිඩස් මුද්‍රා තැබීම. ඒක කරන්නේ ලයිගේස්. 2 DNA ද්විත දාමේ දඟර ලිහිල් කිරීම. ඒක කරන්නේ හෙලිකේස්. 3 වෙන් වූ DNA දාම ස්ථාවර කිරීම කරන්නේ ප්‍රෝටීන් වලින් අර සිංගල් ස්ට්‍රෑන්ඩඩ් බයින්ඩින් ප්‍රෝටීන්ස් කියලා තියෙන්නේ. 4 අධිකව ඇඹුරුණු DNA දාමවල ආතතිය සමනය කිරීම. ඒක කරන්නේ ටොපෝයිසොපෙනේස්. 5 DNA දාම අතර ඇති හයිඩ්‍රජන් බන්ධන කැඩීම. ඒක කරන්නේ හෙලිකේස්. එතකොට 32ට 4. 33 ස්ව්‍යූනෂ්ටිකයන්ගේ පරිවර්තනය ප්‍රාග්නෂ්ටිකයන්ගේ පරිවර්තනය වෙනස් වන්නේ ඇයි කියලා තමයි අහන්නේ. එක ප්‍රතිලේඛනය අවසන් වීමට ප්‍රථම ආරම්භ නොවන බැවිනි. ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. ස්ව්‍යූනෂ්ටික පරිවර්තනය ප්‍රාග්නෂ්ටිකයන්ගේ වෙනස් වෙන්නේ මේ හේතුවෙන්ද. ප්‍රතිලේඛනය අවසන් වෙන්න වීමට කලින් මේ ආරම්භ කරන්නේ නැති හින්දා. 2 නැෂ්ටියේදී සිදුවන බැවිනි නැහැ. මේ ප්‍රාග්නෂ්ටිකයන් ගත්තම ඒගොල්ලන්ට නැෂ්ටයක් නැහැනේ. එතකොට ඒක වෙනස් වීමක් විදිහට ගන්න බෑ. 3 UAG UAA හෝ UGA නැවතීමේ සංඥා ලෙස භාවිතා කරන බැවිනි මේක ස්ව්‍යූනෂ්ටිකයන්ගේ දක්නට ලැබෙනවා. ප්‍රාග්නෂ්ටිකයන්ගේ දක්නට ලැබෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. 4 පොලිසෝමත් දෙගොල්ලම හදනවා. නොසාදන්නේ නැහැ. 5 AUG කෝඩෝනෙන් ආරම්භ නොවන බැවිනි. AUG කෝඩෝනෙන් ආරම්භ වෙනවා ස්ව්‍යූනෂ්ටිකයන්ගේ පරිවර්තනය. එතකොට 5 ගන්නත් බෑ. උත්තරේ අංක 1. 34 සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය වැඩි වෙන ආකාරයට වියෝම දක්වලා තියෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. සාමාන්‍යයෙන් වැඩිපුරම වහින්නේ සමකයාවට. එතකොට වැඩිපුරම අවුව තියෙන්නේ සමකයේ. දැන් වැස්ස අඩුම ගත්තම ඒ තියෙන්නේ උත්තර රාද්‍රවේ. මොකද මේ වහින්න ජල වාෂ්ප තියෙන්න බෑ. ජලය වාෂ්ප වෙන්නේ නැහැ උත්තර රාද්‍රවේ. ඒකින්ද වැස්ස තියෙන්නේත් නැහැ. හැබැයි ජලය තියෙනවා හිම අනිත් විදිහවල වලට අයිස් විදිහටම තියෙනවා. නමුත් වැස්ස කියන එක දක්නට ලැබෙන්නේ නැහැ. එක ගත්තම තියෙන්නේ ආක්ටික් තෘග්නරා සෞම්‍ය කලාප තෘණ භූමි ඊට පස්සේ පළල් පත්‍ර වනාන්තර මේ පිළිවෙල තමයි වැඩි වෙනවා. ඒක හරි. පළවෙනි එක. 2 තියෙන්නේ සෞම්‍ය කලාප තෘණ භූමි ඊට පස්සේ සවානා. සවානාවල වර්ෂාපතනය අඩුයි සෞම්‍ය කලාපවල තෘණ භූමි වලට වඩා. ඒකින්ද ඒක වැරදි. 3 ගත්තම කාන්තාර ඇල්ෆයින් තුන්ද්‍රා උතුරු කේතුදර වනාන්තර ගත්තම දැන් කාන්තාරයි ඇල්ෆයින් තුන්ද්‍රා වල එන සමානයි වගේ සාමාන්‍ය වැස්ස තියෙන උතුරු කේතුදර ගත්තම හොඳටම අඩුයි. ඒකින්ද ඒක ගන්න බෑ. 4 තියෙනවා ආක්ටික් තුන්ද්‍රා චපරාල් සවානා. චපරාල් වලට වඩා සමානවලට වඩා චපරාල් වැඩි. ඒකින්ද ඒක ගන්න බෑ. නිවර්තන වියලි වනාන්තර චපරාල් ඇල්ෆයින් තුන්ද්‍ර ගත්තම නිවර්තන වියලි වනාන්තර තමයි වැඩිම. ඊට පස්සේ චපරාල් ඊට පස්සේ ඇල්ෆයින් තුන්ද්‍ර අඩු වෙන පිළිවෙලට මේක තියෙන. ඒතර 34ට 1 එන්න ඕන උත්තරේ. තර්ජනයට ලක් වූ ජීවීන් තිදෙනෙකු සහිත ප්‍රතිචාරය තෝරන්න කියනවා. 1 බෙන්ගාලි කොටියා ඩොඩෝ
ශ්‍රී ලංකාවේ අලියා අත්තම මේ දැන් ඩොඩෝ එහෙම නෂ්ට වෙච්ච අය. ඒතර තර්ජනයට ලක් වෙච්ච අය නෙමෙයි. එක ගන්න බෑ. දෙක බුලත් අපේ නම් ඒක දේශිකයෙක්. හින්දා ඒක ගන්නත් බෑ කොහොමද. තුන තිලාපියා නෂ්ට වෙච්ච කෙනෙක් නෙමෙයි. ඕන් තරම් ඉන්නානේ. එතකොට ඒක ගන්නත් බෑ. හතර කළුතර ගොළුබෙල්ල එහෙම ආක්‍රමණිකයෝ. එතකොට ඒ උත්තරේ ගන්නත් බෑ. පහ මහා මඩු වෙසක්කෝගේ පුංචි ලේනා කියන එක නම් ඔක්කොම ඉන්නේ තර්ජනයට ලක් වෙච්ච අය. 35ට උත්තරේ 5. තිස්සය ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා දායක විය හැක්කේ පහත කුමන අන්තර්ජාතික සම්මුතීන් වලටද කියලා අහන්නේ. ඒ කියෝතෝ සම්මුතිය ගත්තම කියෝතෝ සම්මුතිය තියෙන්නේ මේ කියෝතෝ සම්මුතියෙන් මේ හරිතාගාර වායු කොහොමද මේ රිලීස් වෙන එක අඩු කරගන්නේ කියන එක තමයි ඒකෙන් කතා කරන්නේ. ඒතර ඒක ගෝලීය උණුසුම අඩු කරන්න දායකත්වයක් දක්වනවා. බාසල් සම්මුතිය තියෙන්නේ දේශ සීමා අතර අපද්‍රව්‍ය ඔය විකිරණ ද්‍රව්‍ය එහෙම කොහොමද හුවමාරු කරනකොට ඒ වගේන් සිද්ධ වෙන්න පුළුවන් හානිය වළක්වා ගන්න කියලා. ඒක ගෝලීය උණුසුම අඩු කිරීමට බලපාන්නේ නැහැ. මොන්ට්‍රියල් ප්‍රඥප්තිය තියෙන්නේ CFS මුදා හැරීම සීමා කරන එක ගැන කියන්න. එතකොට ඒක ගෝලීය උණුසුම අඩු කරන්න දායක වෙනවා. කාටජිනා ගිනිවීසම තියෙන්නේ අර ජාන විකිරණය කර ජීවියේ පරිසරයට මුදා හැරීම නවත්තන්න. එතකොට ඒක ගෝලීය උණුසුම අඩු කරන්න බලපාන්නේ නැහැ. එතකොට AC 3 උත්තරය. 37 ශුද්ධ ජීවීන් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහන්නේ. 1 මයිකෝප්ලාස්මාවන් සියල්ලෝම පාහේ සතුන්ගේ හා ශාකවල පරපෝෂිතව වෙති. වැරදි. මයිකෝප්ලාස්මාවන් සතුන්ගේ තමයි පරපෝෂිතය වෙන්නේ. ශාකවල නෙමෙයි. 2 දිලීර යනු මෘතෝපජීවී හෝ පරපෝෂී හෝ පෝෂණ ක්‍රම දක්වන රසායනික සමපෝෂීන්‍ය. එක හරි. 3 දම්සල්ෆ නොවන බැක්ටීරියා ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය සහ කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරති. නැහැ ශක්ති ප්‍රභවය විදිහට දම්සල්ෆ නොවන බැක්ටීරියා පාවිච්චි කරන්නේ මේ රසායනික ශක්තිය. හින්දා 3 වැරදි. 4 ස්ට්‍රෙප්ටෝකොකස් බැක්ටීරියා බහුතලීය ලෙස විභජනය වේ. නැහැ යා විභාජනය වෙන්නේ ඒකතලීය විදිහට. 5 සයනොබැක්ටීරියා වල නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය වන්නේ එකයිනීට තුල අඩංගු නයිට්‍රජනයේ එන්සයිමය මගිනි. එකයිනේට් කියන්නේ මේ කාලතරණ එකක. එතකොට නයිට්‍රජන් තිර කිරීම තියෙන්නේ මේ හෙටරොසිස්ට් කියන ව්‍යුහයේ. එතකොට 5 වැරදි. 37ට 2. 38 ඇතැම් බැක්ටීරිය ව්‍යාධි ජනකයන් එක ආක්‍රමණතාවයට දායක වන ෆොස්ෆොලයිපේස් නිපදවයි. ඒක හරි. ෆොස්ෆොලයිපේස් ලෙසිතයිනේස් සයිලෝඩෝනිනේස් කියන ඔක්කොම ආක්‍රමණතාවයට දායක වෙන ඒවා. ඒ බැක්ටීරියා තමයි ඒවා නිපදවන්නේ. 2 තාප අස්ථායි ලිපොපොලිසැකරයිඩ් වන අන්තදූලක නිපදවයි. මේක තාප ස්ථායි ලිපොපොලිසැකරයිඩ් වෙන්න ඕනේ. අන්තදූලක තමයි. වැරදි වෙන්නේ අස්ථායි කියන හින්දා. 3 දාරක පටකයට ඇතුළු වීම සඳහා කෝෂ්ඨය සහ පිලයි භාවිතා කරයි. නෑ කෝෂ්ඨයයි පිලයි භාවිතා කරන්නේ මේ දාරක පටලයට ඇතුළු වෙන්න නෙමෙයි මේ ගසා යාම වළක්වන්න. 4 දාරකයාගේ පරිවෘත්තයට වෙනසක් සිදු නොකර දාරක සෛල වලින්
පෝෂණ ද්‍රව්‍ය ලබා ගනී. නෑ වෙනසක් සිදු නොකර නෙමෙයි වෙනසක් සිද්ධ කරනවා. ඒකින්ද ඒක වැරදි. 5 සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය බිඳ හෙළෙන ලෙසිතයිනෙස් නිපදවයි. නෑ ලෙසිතයිනෙස් කරන්නේ ලෙසිතිනේස් මේ ප්ලාස්මා පටලයේ ලෙසිතින් බිඳ වටලා පටලය දුර්වල කරන එක. මේ බදාම ද්‍රව්‍ය බිඳ හෙළන්නේ නෙමෙයි. එතකොට 38ට 1 39 ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරයන් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? 1 බැක්ටීරියා සහ දිලීර මගින් කාබනික ද්‍රව්‍ය ඛනිජ භවනය කිරීමේදී ඔක්සිජන් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරේ. මේකේ ඔක්සිජන් නිකුත් කරනවා කියන හින්දා තමයි මේ ප්‍රකාශ වැරදි වෙන්නේ. 2 මෙතනට්‍රෝෆ් ශුද්ධ ජීවීහු සාගර අවසාදිත වලින් මීතේන් නිපදවති. මෙතනට්‍රෝෆ් ශුද්ධ ජීවීන් කරන්නේ මේ මීතේන් නිපදවන එක නෙමෙයි පාවිච්චි කරන එක. ඒකින්ද ඒක වැරදි. 3 පසේ ඔක්සිජන් සීමාකාරී වන විට සියුඩෝමෝනාස් ස්පීසිස් නයිට්‍රීහරණය සිදු කරයි. ඒක හරි. මේ නයිට්‍රීහරණය කරනවා කියන්නේ NO3 N2 කරන එක. ඒක සියුඩෝමෝනාස් කරනවා. ඒ වගේම තමයි තයෝබැසිලසුත් මේ නයිට්‍රීහරණය සිද්ධ කරනවා. 3 හරි. 4 රයිසෝබියා යනු පසේ සිටින නයිට්‍රජන් තිර කරන නිදැලිවැසි බැක්ටීරියාය. නෑ රයිසෝබියා කියන්නේ පොදුවේ ශාක සමග සම්බන්ධතා තියෙන මේ ශුද්ධ ජීවීන්ට. ඒකින්ද 4 වැරදි. 5 මූලගෝල දිරීල සියල්ල ශාක වලට හිත කරය. නෑ අහිත කරයි. එතකොට 39ට උත්තරය අංක 3. 40 රෝගය සහ ඊට හේතුකාරක වන ශුද්ධ ජීවයා නිවැරදිව දක්වන ප්‍රතිචාරය අහන්නේ. 1 බොටුලිනියාව ස්ටැෆයිලොකොකස් ස්පීසීස් නෙමෙයි ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම්. පිටගැස්ම හදන්නේ ක්ලොස්ට්‍රිඩියම් ටෙටනි. ඒක හරි. 3 කොලරාව එන්න ඕනේ විබ්‍රියෝ කොලෙරා. අතිසාරය හදන්නේ සල්මොනෙල්ලා නෙමෙයි මේ ශිගෙල්ලා ඩයිසෙන්ට්‍රි. 5 උණ සන්නිපාතය හදන්නේ සල්මොනෙල්ලා ටයිප්. ඒතකොට 40ට 2. 41 මිනිසාගේ ශ්වසන පද්ධතිය ඇති පටකවල දැකිය හැකි ලක්ෂණ තෝරන්න කියනවා. 1 තැටි ආකාර සෛල තනි ස්තරයක්. ඒක හරි. අපි ගත්තම ගර්ථ බිත්තියේ ගර්ථික ප්‍රනාලවලයි තැටි ආකාර සෛල තනි ස්තරයක් තමයි තියෙන්නේ. B විවිධ උස සහිත සෛල තනි ස්තරයක්. එතකොට ශ්වාසනාලය ආස්තනය කරන්නේ මේ වගේ සෛල. ඒ තමයි ව්‍යාජ ස්තරීබුද පශ්මදර අපිච්චදය. එක විවිධ උස්ස සහිත සෛල තනි ස්තරයක්. පීත් හරි. C ධාතු කැට හැඩැති සෛල ස්තරයක්. ධාතු කැට හැඩේ තියෙන්නේ ගණාකාර අපිච්චදය. එහෙම එකක් ශ්වසන පද්ධතියේ පටකවල නැහැ. D කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් සහිත පූරකයක්. කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් තියෙන්නේ කාර්ටිලේජ් වල. ඒතර කාර්ටිලේජ් තියෙනවා අපි දන්නවා මේ ශ්වාසනාලය හා ශ්වාසනාලිකාවල මේ කාර්ටිලේජ් මුදු තියෙනවනේ. ඒ වගේ ඒතර කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් තියෙනවා. කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් එකකින්ද D හරි. ගඩොල් කැට හැඩැති සෛල තනිස්තරයක් නෑ. ගඩොල් කැට හැඩැති සෛල තනිස්තරයක් තියෙන ස්තම්භිකා පිච්චද. ඒක නැහැ ශ්වසන පද්ධතියේ. 41 ABD උත්තරය අංක 1. 42 අධිග්‍රහණය කරන ලද ආහාරවලට මිනිසාගේ මුඛ කුහරයේදී
ආමාශයේදී සහ කුඩා අන්ත්‍රයේදී හමු වන ද්‍රව්‍ය තුනක් වන්නේ මොනවාද කියලා අහන්නේ. ලයිසෝසෝම තියෙනවා, පෙප්සින් ආමාශයේ තියෙනවා, ඇමයිනෝපෙප්ටිඩේස් ගත්තම කුඩා අන්ත්‍රයේ තියෙනවා. ඒ හරි. B ඉමුනෝග්ලොබියුලින් කේටයේ තියෙනවා. ඒකින්ද හරි. HCl බඩේ තියෙනවානේ. ඒත් හරි. කයිමොට්‍රිප්සින් උත් අග්න්‍යාශයේ තියෙනවා. එතකොට Bත් හරි. C කේටඇමයිලේස් මුඛ කුහරේ තියෙනවා. ඩයිපෙප්ටිඩේස් ආමාශය හම්බෙන්නේ නැහැ. ඒකින්ද C ප්‍රකාශය වැරදි. D ශ්ලේෂ්මලය තියෙනවා. මුඛ කුහරේ. ඒතර පෙප්සින් ආමාශය තියෙනවා. පිත තියෙනවා කුඩා අන්ත්‍රයේ. ඒතර Dත් හරි. E ලයිසෝසෝම් මුඛ කුහරේ තියෙනවා. කාබොක්සිපෙප්ටිඩේස් ආමාශය නැහැ. ඒතර E වැරදි. ABD 43 සංසරණ පද්ධතිවල ලක්ෂණ කිහිපයක් සහ එම එක් එක් ලක්ෂණය පෙන්වන සතුන්ට නිදසුනක් බැවින් පහත දී ඇත. නිවැරදි ලක්ෂණය සහ නිදසුන සංකලනය තෝරන්න කියන්නේ. ඒ සංසරණ තරලය සහ අන්තරාල තරලය අතර වෙනවීමක් නොමැතිවීම පත්තෑය. හරි. පත්තෑය කියන්නේ ආත්‍රපෝඩා කෙනෙක්. එයාලට තියෙන හිමවස්සා තරලය. ඒකේ සංසරණ තරලයයි අන්තරාල තරලය අතර වෙනස් වීමක් නැහැ. ඒ හරි. B පුප්පුසිය ශිරා තිබීම මක්ලුවා. මක්ලුවා ආත්‍රපෝඩා කෙනෙක්. ආත්‍රපෝඩා තියෙන්නේ විවෘත රුධිර සංසරණ පද්ධතියක්. ඒකින්ද මේ පුප්පුසිය ශිරා තිබීම දක්නට ලැබෙන්නේ නැහැ. B වැරදි. C හෘදයේ ඇති පුටහාර හා සංසරණ තරලය හෘදයට ආපසු ගැලීම කැරපොත්තගේ එක දක්නට ලැබෙනවා. D කුටීර දෙකකින් යුත් හෘදය මඩුව. මඩුව කියන්නේ කොන්ඩ්‍රික්ටියස් කියන මාළුවෙක්. ඒගොල්ලන්ට කුටීර දෙකක් තියෙන හෘදයක් තමයි තියෙන්නේ. D හරි. රුධිර කේශනාලිකා නොතිබීම කාපයා කියන්නේ තස්තික මාළුවෙක්නේ. එතකොට කෝඩේටා කෙනෙක්. එයාලට තියෙන සංවෘත රුධිර සංසරණ පද්ධතියක්. ඒගාලගේ රුධිර කේශනාලිකා තියෙනවා. ඒකින්ද E වැරදි. ACD 49 ආහාර ජාලයක් දීලා ඒකෙන් අහන්නේ මේ එකම පෝෂි මට්ටමේ සිටින ජීවීන් කවුද කියලා. ඒ දීලා තියෙනවා රාජාලයයි සර්පයා. අපි බලමු රාජාලය ඉන්නේ මෙතන, සර්පයා මෙතන. ශාක වලින් පටන් ගත්තම 1 2 3 4 රාජාලයා. එතකොට සර්පයාටත් මේ පාත්වයේ එකේ ගියොත් 1 2 3 4. ඒක හරි. ඒ හරි. B දිව්‍යා ඉන්නවා, දිව්‍යයි නරයයි. මෙහෙම ගියොත් 1 2 3 දිව්‍යා ආයමත් 1 2 3 වැටෙනවා නරය. එතකොට Bත් හරි. ඊට පස්සේ ඉන්නේ ගෙම්බයි මීයයි. ගෙම්බ ගත්තම 1 2 3 තුන්වෙනි පෝෂ්‍ය මට්ටම. මීයා ඉන්නේ දෙවෙනි. එතකොට ඒක හරියන්නේ නැහැ. ගෙම්බයි 3 ඉන්නේ. එතකොට රාජාලියා කොහොමත් 3ට වැටෙනවා මේ පාත්වයකින් ගියොත්. 1 2 3. එතකොට ඒකත් හරි. Dත් හරි. මේ පැත්තෙන් ගෙම්බා ගියාම 3 වැටෙනවා. මේ පැත්තෙන් රාජාලියට ගියාම එයත් 3ට වැටෙනවා. ඒක හරි. තනකොළ පෙත්තා සහ දිව්‍යා. තනකොළ පෙත්තා ඉන්නේ දෙවෙනි එකේ. දිව්‍යා ගත්තම තුන්වෙනි මට්ටමේ තමයි ඉන්නේ පාත්වේස් දෙකෙන්ම ගියාම. එතකොට 49ට ABD 50 අහන්නේ පානීය ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ මොනවාද කියලා. A අවසාදිත ද්‍රව්‍ය සහ ශුද්ධ ජීවීන් ඉවත් කිරීම සඳහා ඇලුම් එකතු කරනු ලැබේ. ඒක හරි. ඇලුම් දැම්මට පස්සේ මේ අවලම්බනය වැඩි කරනවා. එතකොට අවසාදිත ද්‍රව්‍යයි ශුද්ධ ජීවීන් ඉවත් කරන්න පුළුවන්.
B ශුද්ධ ජීවීන් නැසීම සඳහා ඕසෝන් භාවිත කරේ. ඒකත් හරි. මේ වැඩිපුරම හැබැයි භාවිතා කරන්නේ ඕසෝන් වලට වඩා ක්ලෝරින්. ඕසෝනුත් භාවිතා කරනවා. C පෙරීමේ ක්‍රියාවලියේදී වැලි අංශු තුලට අවශෝෂණය කිරීම මගින් ශුද්ධ ජීවීන් ඉවත් කරේ. ඒකත් හරි. 99% විතර ශුද්ධ ජීවීන් මේ ක්‍රමෙන් ඉවත් කරනවා. D ශුද්ධ ජීවීන් පෙරීම සඳහා කාන්දු පෙරහන් ක්‍රමය භාවිතා කෙරේ. කාන්දු පෙරහන් ක්‍රමය භාවිත කරන්නේ පානීය ජලය පිරියම් කිරීමේදී. ඒ දූෂිත ජලය පිරියම් කිරීමේදී තමයි පාවිච්චි කරන්නේ. කින්ද D වැරදි. E ප්‍රාථමික පිරියම් කිරීමේදී ඓන්ද්‍රිය ද්‍රව්‍ය 90% පමණ ඉවත් කෙරේ. ඒක වැරදි. මේකත් දූෂිත ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියට අදාළයි. ඒතර ABC උත්තරය අංක 5.